සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. සරව සුබන්නතුනි, අද දවසේ අපි මෙලෙස රැඳී සිටින්නේ ගම්පහ නැදුම්ගමුව සාරිපුත්ත සෑරජනන් වහන්සේ ඉදිවන ඒ උතුම් වූ පුණ්‍ය භූමියේ. අද දවසේ මේ උතුම් වූ පුණ්‍ය භූමියේ ඊටමත්ම වටිනා පින්කමක් සිදු කරනු ලැබුවා. ඒ නිසාම තමයි රෝන් හර්ෂාපේ කණ්ඩායම උදෑසනම මේ උතුම් වූ පුණ්‍ය භූමියට පැමිණි මේ උතුම් වූ පුණ්‍ය භූමියේ විරාජමානව තේජවන්තව ඉදිවන සාරිපුත්ත සෑරජනන් වහන්සේගේ සතරස් කොටුවේහි වඩා හිඳවනු ලබන උතුම් වූ සර්වච්ඡ ධාතුන් වහන්සේලා මේ ස්ථානයට වැඩම කරවනු ලැබුවා. ශ්‍රීමත් පෙරහැරකින් ශබ්ද පූජා මැද්දේ සාදුනත මැද්දේ උඩුගුවනේ සිට පුෂ්පපහර දක්වමින් අද දවසේ මේ උතුම් වූ සර්වච්ඡ ධාතුන් වහන්සේලා මේ පරිශ්‍රයට මේ පින්බිමට වැඩම කරවනු ලැබුවා. ඊට සමගාමීව තමයි අපේ කණ්ඩායම ඩ්‍රෝන් හර්ෂාපේ ටීම් එක උඩුගුවනේ සිට ඩ්‍රෝන් තාක්ෂණය ඔස්සේ මේ පුෂ්පපහර දක්වමින් මේ උතුම් වූ පෙරහැර මේ උතුම් වූ ධාතු වන්දනාව ධාතු වැඩමවීමේ පින්කම වර්ණවත් කරනු ලැබුවේ. ඉතින් මේ සියලු දේම සිදු කරන්නට අපට ඉතාමත් ශක්තියක් වුණු වැලිමඩ සද්ධාශීල අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ පින්වත් ස්වාමින් වහන්සේව මේ මොහොතේ සිහිපත් කරනවා. උන්වහන්සේ නිසා තමයි උන්වහන්සේගේ අනුශාසකත්වයේ යටතේ උන්වහන්සේගේ අධීක්ෂණය යටතේ තමයි අද දවසේ මෙලෙස මේ උතුම් වූ පින්කම අපට සාර්ථකව සිදු කරන්නට හැකියාව ලැබුණේ. ඉතින් දින ගණනාවක් පුරාවටම මෙම ස්ථානයේ මේ පින්බිම පරිශ්‍රයේ මේ සර්වච්ඡ ධාතුන් වහන්සේලා වෙත පුදා ගන්නට දසදහසක් සංඛ්‍යාත සොපෙන්වන්ත පිරිස් වලට අද දවසේ පටන් උදාවනම ඉඩකඩ වෙන්නේ පවතිනවා. සොබෙන්නතුනි, අද දවසට කලින් පෙර දවසේ අපි කුරුණෑගල ඔයන්දන මලියදේව මහා සෑරජානන් වහන්සේගේ හතරැස් කොටුවේ වඩා හිඳුණු ලබන ඒ උතුම් වූ සර්වච්ඡ ධාතුන් වහන්සේලා උන්වහන්සේලා වැඩමවීමේ පින්කම, ඒ වගේම උන්වහන්සේලා තැන්පත් කිරීමේ පින්කම, ඒ වගේම උන්වහන්සේ ඒ චෛත්‍යරාජයන් වහන්සේ කොත් කැරැල්ල පැලඳවීමේ පින්කමට සමගාමීව උඩුගුවනේ සිට පුෂ්පහාර දක්වමින් එන අනතුරුව තමයි අද දවසේ ගම්පහ නැදුම්ගමුව මේ මහමෙවුනා භාවනා අසුපුවේ සාරිපුත්ත මහා සෑරජානන් වහන්සේ ඉදිවන උන්වහන්සේගේ හතරැස් කුටුවේ වඩා හිඳුණු ලබන මේ උත්තම සර්වච්ඡ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ වැඩම කිරීමේ පින්කමට මෙලෙස ගුවනින් පුෂ්පහාර දැක්වීම සඳහා අපේ කණ්ඩායම අද දවසේ මේ ස්ථානයට පැමිණියේ. ඉතින් මේ උතුම් වූ පින්කම දැකබලා සතුරු සිතින් අනුමෝදන් කරගනිත්වායි ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම මේ උතුම් වූ සර්වච්ඡ ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාව රැකවරණය පිහිට ලැබේ. ඔබ සියලු දෙනාටම මේ සංසාර දුකෙන් එතර වීමටම මේ උතුම් පින්කම හේතු වාසනාම වේවායි යන උතුම් ප්‍රාර්ථනාව එක්කරමින් මෙලෙස ඩ්‍රෝන් හර්ෂාපේ කණ්ඩායම ලංකාවේ අංක 1 කණ්ඩායම අද දවසේත් මෙලෙස මේ උතුම් වූ පින්කම ගුවනේ සිට පුෂ්පපහාර දක්වමින් වර්ණවත් කරනු ලැබුවා. බුද්ධාලම්බන ප්‍රීතිය එක්කරමින් සමසිත සතන් සුවපත් කරමින් මේ උතුම් වූ පින්කම වර්ණවත් කරනු ලැබුවා. සියලු දෙනාට මේ උතුම් පින්කමේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාගෙම අපි සමුගන්නවා. සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා. නමෝ බුද්ධාය. හඳුනාලෝ